මේ මං ඔයපු විදිහම තැනක් හම්බුණා. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, අද ප්ලේ කරන්නේ අපි Minecraft Java. ඔන්න ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් උගලන්ට ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. මේ ෆ්‍රෙන්ඩ්ස් Minecraft Java Edition එකේ survival series එකක් ගෙනා ෆ්‍රෙන්ඩ්ස් අපි වෙඩි කතා නැතුව යන්න අපේ වීඩියෝ එකට. Out of eyes tryna put me on a t-shirt. Shorty want me so bad, do your knees hurt? Yeah, I'm counting people quiet, it might be mine. හරි ෆ්‍රෙන්ඩ්ස්, අපි දැන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගහක් කපාගමු. මොන දේ කරන්නද මේ wood තියෙන්න එපේ. හරි යාළුවෝ, අපි ගහක් කපා ගත්තා. ගහක් කපාගෙන අපිට crafting table එකක් අපි හදාගත්තා. ඒකත් අපි ගහගෙන මට ඕනේ pickaxe එකක් හදාගන්න. හරි, මේක අපි ඉස්සන් ගලවගමුකෝ. හරි, එතකිරි අතන කොපරුයි මේ කෝල්ඩුයි තියෙනවා. කමන්න අපිය මේ පැත්තට යම් ෆ්‍රෙන්ඩ්ස්. මේ කන්දොඩ කොහොමත් තියෙන්නේ නැති වෙයි අපිට ඕන කරන දේවල් ටික. ඒ හින්දා අපි පල්ලෙහාට යන ඔප්පා මෙතන පොඩ්ඩක් ඩේන්ජරස්. මේ ස්නෝ බයෝම් එකට කැමතිම නෑ. මේක නිසා තමයි ස්නෝ බයෝම් එකට කැමති නැත්තේ. හරිද? අපි මෙතනින් මේ කොබල්ස්ටෝන් ටිකක් ගලව ගන්න ඕනේ. මේ කොබල්ස්ටෝන් නේ. ඔව්, කොබල්ස්ටෝන්. අපි මෙතනින් කොබල්ස්ටෝන් ටිකක් ගමු. හරි ෆ්‍රෙන්ඩ්ස්, අපි මේවා ටික ගත්තා. අපිට ඕන කරන කොබල්ස්ටෝන් ටික ගත්තම 15යි ඕනේ. මම ඉතින් වැඩිපුර ටිකක් ගත්තා අපිට ඕන වෙයි කියලා හිතනවා. මම හිතන්නේ ෆ්‍රෙන්ඩ්ස්, මෙතන හිටියොත් හොඳයි කියලා. අපි හින්දා මේ යම් මෙතන දාලා මට මෙතන ඇත්තට සෙට් වෙන්නේ නැහැ. මට ස්නෝ බයෝම් එක ඒ කියන්නේ මට ස්නෝ බයෝම් එකේ ඉන්න හිතෙන්නේ. මං කැමති නෑ ස්නෝ බයෝම් වලට. අපිට ඉදිරියට ફોකස් කරන්න බෑ ස්නෝ බයෝම් එකේ හිටියම. අපිට කිරි ඩැමේජ් එකකුත් තුනා. එන්ද ෆ්‍රෙන්ඩ්ස්, අපි වෙන බයෝම් එකට යන්න ටක්කා. ෆ්‍රෙන්ඩ්ස්, ස්නෝ බයෝම් එකෙන් ආව එළියට බැඩේ කියන්නේ මේ මට ෂුවර් නෑ ෆ්‍රෙන්ඩ්ස්. මට මෙතනිනුත් එහාට යන්න ඕනේ. මොකද අපිට නැත්තම් බෑ. ඒ හින්දා අපි මෙහාට යමු. හරි එළගිරි. අපි ඊට කලින් ෆ්‍රෙන්ඩ්ස් අපි ටූල් ටික හදාගමු. හරි, අපි ටූල් ටික නම් හදාගත්තා. අපිට කන්න මොන හරි හොයාගන්න වෙයි ෆ්‍රෙන්ඩ්ස් ටැග් කරලා. මොකද අපිට කන්න නැහැ. කන්න නැති හින්දා මල කිරියක් වෙන්නේ තව එකයි තියෙන්නේ. මේ මොකද හංග බාරගේ අපිට ටක් ගාලා මේ හංග පාරක පුරව ගන්න විදියක් හොයාගන්න වෙනවා. සාමාන්‍යයෙන් ස්ප්‍රූස් මේ බයෝම් වල තියෙනවා චෙරි හරි. මේක අසාමාන්‍ය ටිකක්ද? හරි, අපිට දැන් තියෙන්නේ හිමීට යන්න තමයි. එකමට මේ මොකද්ද ෂීප් කෙනෙක් හරි මොකෙක් හරි හම්බුණා නම් ඇති. හරි ෆ්‍රෙන්ඩ්ස්, අපිට කෑම නම් ඉස්සරහා පේනවා. කෑම ටිකක් කපාගත්තා නම් ගහන්න ඕනද? හරි එළකිරි. හරි, කෑමක් තියෙනවා. අපිට බෙඩ් එකකුත් හදාගන්න පුළුවන්. මං ෆ්‍රෙන්ඩ්ස් සෝඩ් එක හදාගත්තේ නැහැ. සෝඩ් එක ඉතින් වැඩක් නැහැ. මේ සෝඩ් එකට වඩා මගේ ඇක්ස් එකේ තියෙනවා පවර් එක. එන්දි මං සෝඩ් එක හදාගත්තේ නැහැ. වැඩක් නැහැ තියෙන්නේ.
හරි ෆ්‍රෙන්ඩ්ස් අප්පා අපිට පොඩි කේස් එකක් වෙනවා හංග එක පොඩ්ඩක් මේ වුණා මේන්ද අවුලක් නෑ අපි ෂේප් එක කොහොමද මං එතනින් යනවනේ එතරේ මට ඕනේ අතන මොනවත් නෑනේ මෙතනත් මොනවත් නෑනේ නෑනේ අපිට ෆ්‍රෙන්ඩ්ස් ආයෙත් අපේ හංග එක අඩු වෙනවා එහෙනම් ටක් ගාලා කැම ටිකක් හොයාගන්න යනවා මේකේ අමු කැම කෑවත් දැන් මේ අපේ හංග එක බහින සීන් නැති තියෙන්නේ මේ පොයිසන් එක එහෙනම් අපිට ටක් ගාලා ෆ්‍රෙන්ඩ්ස් අපිට ස්ථීරව ඉන්න තැනක් හොයාගන්න යනවා මම මේ තාම හොයන්නේ ෆ්‍රෙන්ඩ්ස් කෑම මට කෑම ටිකක් ඕනේ මට මම වර්ල්ඩ් එක ගොඩක්ම එක්ස්ප්ලෝර් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ බිල්ඩින් පැත්තත් පොඩ්ඩක් ફોකස් කරන්න හිතනවා මට මේ මම අතර නෑ විලේජ් එකක් වගේ දැක්කම නිකන් නැහැ කොනින් දැක්කේ හිතන්නේ විලේජ් එක තියෙයි කියලා විලේජ් එකක් හම්බෙයි කියලා හිතන්නේ මේ එපිසෝඩ් එකෙන් අපි බලමු අපේ මට තිබ්බ පළවෙනි එක තමයි මේ මට ඕනෙලා තිබ්බ ඇඳක් හදාගන්න දැන් මේකත් හරි මට දැන් ඕනේ කැම ටිකක් අපි කැම ටිකක් වගම නේ හරි අපි කෑම ටිකක් නම් ඇති වෙන්න හොයාගත්තා මට ලොකුම වුණා තිබ්බ ෆ්‍රෙන්ඩ්ස් කෑම හරිද මට මොනවත් ඕනේ තිබ්බේ මට කෑම ඕනේ තිබ්බේ මොකද මට යන්න එනකොට මේ පොඩ්ඩක් හරි අපිට අයනුත් සෙට් වුණා හිතුවේ නැති අචීව්මන්ට් එකක් මේක නම් ඕ ෂිට් අයන් ගොඩක් තියෙනවා පොඩි බල්ලෙක් ඉන්නවා මලකෙලියේ අපි මෙතනම ඇඳක් හදන්න නිදාගමු ඉස්සෙල්ලා මොකද මට මෙතන සේෆ් කියලා හිතෙන්නේ ඒක මෙතන පොඩ්ඩක් සුද්ධ කරගමු අයියෝ ටක් ගාලා තුනක් ඕනේද හොඳ ප්ලේස් එක සිරාව තුනක් ඕනේ ඉස්සර දෙකයිනේ 1.21 පොයින්ට් එකෙන් එක නැස්මක් දන්නේ ඉස්සර නම් දෙකක් ගෙවගම මේ වුණා මට කෑම කන්න ඕන අයියෝ හරි අපිට දැන් තියෙන ෆ්‍රෙන්ඩ්ස් උඩට යන්න මට මෙතන පල්ලෙහා ඉන්න එකෙන් සේෆ් කියලා දැනෙන්නේ නැහැ ඒක. අපි උඩට යමු. හරි. මට ෆ්‍රෙන්ඩ්ස් දැන් ඕනේ ලස්සන තන බිමක් වගේ තැනක්. තන බිමක් වගේ තැනක් තිබ්බනම් මරු ෆ්‍රෙන්ඩ්ස් මේ පැත්තේ. අපි හොයමු ස්ථාන බිමක් වගේ පැත්ත. මෙහෙත් ලස්සනයි මෙච්චර කැලෑවක මං හිතන්නේ විලේජ් එක කොහොමද තියෙයි කියලා. අපි එහෙනම් මේ පැත්තට යමු. මම විලේජ් එක නෙමෙයි යන්නේ මං කියන්නේ සාමාන්‍ය මට තේරෙන විදිහට අච්චර කැලයක් අස්සේ විලේජ් එකක් සාමාන්‍යයෙන් තියෙද දන්නේ ඒක මං හරියටම දන්නේ ඒක මට හිතෙනවා නැති වෙයි කියලා. ඒ හින්දා මම මේ පැත්තට යනවා ඉතින් මේ හැබැයි අතන මේ ෆ්‍රෙන්ඩ්ස් මේවත් තිබ්බා පම්කිලොත් තිබ්බා ඒකයි මම මෙතන වැඩිපුර කර බලන්නේ. අපි මේ පැත්තට යන්කෝ අවුලක් නැති මේ පැත්තට වර්ඩ් එක දැන් තමයි මේ හැදෙන්නේ ජෙනරේට් වෙන්නේ ඒක ටික අවුලක් නෑ මේ පැත්තට මං චාන්කේ කඩු කරලා ඒකයි
අතන සුගර් කේන් තියෙනවනේ. සුගර් කේන් ටිකක් ගලවන්න. සුගර් කේන් මොකද ෆ්‍රෙන්ඩ්ස් අපිට ඕනේ. හරි. මට ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් ඉන්න අපි මේකක් හදාගෙන මෙයා කෑම ටිකක් හදාගෙන මෙයා මොකද කෑම නැතුව බෑ අපිට ට්‍රැවල් කරන්න. එහෙනම් අපි කෑම ටිකක් හදාගෙන මෙයා හරි කෑම ටිකක් හදෙන්න දැම්මා. එතකන් අපි පොඩ්ඩක් ගස් ටිකක් කපාගමු. රී ගස් ටිකක් නම් කපා ගත්තා. මම අතන ඉන්නේ ආයි. මට පහත් දෙන්න. මම ඒ ගස් ඔක්කොගෙම ප්ලැන්ක්ස් හදා ගන්නවා. මොකද මට ප්ලැන්ක්ස් ටිකක් වැඩිපුර ඕන එකයි. හරි. ප්ලැන්ක්ස් ටික දැන් ඉවර වෙයි වගේ. මෙතන 26ක් තියෙනවා. අපි තව මේකක් හදමු. අපරාධ මම චාකෝල් ටිකක් හදා ගන්න තිබ්බා. ෂේ. මට ඒක මින්ට දුන්නේ නැහැ. මේක තියෙනකේ මේවට මේකත් ෆර්නස් එකට දාලා රත් කරගත්තරම් අයන්ට ඇතිව අතන ගිනි ගන්න ඕනේ මට ගෙඩි අතන මොකක්ද තියෙන්නේ අතන නිකන් එන අමුතු ජෙනරේටර් එකක් තියෙනවා හිතන තමයි විලේජ් එකක් කියලා හිතන හැමදේම හරියන්නේ නැහැ අම්මට චෙරි බයෝම් නෑ අපි උඩට යා චෙරි බයෝම් නැත්තේ නෝද කෑම කමු අපි කෑම කමු අපි මෙහෙන්න යාවි මෙහෙන්න යාවි අපි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කෑම ටික රත්නකන් එමුකෝ ටිකක් හරි අපි කෑම ටික නම් මම ඔක්කොම මේව කරගත්තේ නෑ ෆ්‍රෙන්ඩ්ස් මොකද මේ ඔක්කොම මේව කරගෙන දැම්ම මට වැඩක් නැති හින්දා අපි ෂීල්ඩ් එකක් හදාගමු කෝකටත් කියලා මට දැම්ම ෂීල්ඩ් එකක් ඕනේ නම් වෙන්නේ ඒ ෂීල්ඩ් එක හදාගමු මේ අපේ පරිස්සමට හරි ඇඳයි අරගයි ගත්තා අපි යන් දැන් අර අතන තිබ්බ චෙරි බයෝම් එකට මට නිකන් චෙරි බයෝම් එකට යන්න ආසාවක් ආවා ඒ හින්දා අපි යන් චෙරි බයෝම් එකට මිහින් ගියොත් බේසිද නැත්නම් අරහින් ගියොත් බේසිද මිහින් යන්නේ කොහොම හරි උඩකට තමයි යන්න තියෙන්නේ ෂවල් එක ගන්න අප්පා අපි මෙහෙම කපාගෙන උට්ට යන්න නැත්නම් මේ මට බ්ලොක් නෑ ගහ යන්නේ අඩෝ ලස්සනයිනේ හදන්න මෙහෙම උඩට යමු අපි බ්ලොක් කමුනම් බ්ලොක් ගහගා යමු මෙතන නේද චෙරි බයෝම් එක තිබ්බේ හරිද මේ හරිනම් කොහොමත් මේ තියෙන්න විදිහක් නැහැ විලේජ් එක ෂීප් ගණන් ඉන්න ෂීප් ටිකක් මරන්න මට මේ ගහ කපන් යන්න හිතනවා මේකේ මේ මට සැප්ලින් එකක් ගන්න මට අතන ස්ප්‍රූස් ගහනොත් මේ සැප්ලින් එකක් ගන්න අමුතුන අංශේ ස්ප්‍රූස් ගස් වටිනවා ඔක්කොම ගස් වලට ආරගෙන අමාරු කැඩුණා නේද දැන් ඉතින් අතෙන් කඩහන්නකෝ හරියට මෙතනින් නම් කැඩාගත්තා අපත් විතරක් තියෙනවා හරි මට එක මේ ස්ලැබ් එක යෝනුනේ මං කිව්වේ අන්න අර වගේ තන බිමක් ඒ වගේ තන බිමක් ලස්සනයි අම්මට රුයි ලස්සනට ජෙනරේට් කරලා තියෙනවා
මාර වටේම යන හින්දත් දන්නේ මට විලේජ් එකක් හම්බෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මම මේ විලේජ් එකක් තමයි හොයන්නේ. සෙටල් වෙන්න ඒ විලේජ් එක බඩේ කියන්නේ විලේජ් කියන්නේ ගීපු හැමතැනින් තියෙන්නේ මියා විතරයි. ජෙනරේට් උනේ මේ බයෝම් විතරයි. එක එක බයෝම්. එතන අර පැත්තට යනකොට පුතා මේ පැත්තට නේද සේෆ් කියලා හිතනවා මට. මට කොපාමරයක් හරි අයන්නාමරයක් හරි දාගන්නත් හිතෙනවා. අද කොහොම හරි හදාගෙන බලමු මේක. තීරණය වෙන්නේ ඉතින් බඩු රිසෝසස් හොයාගන්න තරමට තමයි. අප්පා සොම්බි කෙනෙක්ගේ සද්දයක් ආවා. ඔයාලට ආවද දන්නේ නැහැ. මට නම් ආව සද්දයක්. හරි එලකිරි අපි වැහැගත්තම හරි ශීල්ඩ් එක අල්ලන්නේ හරි හරි මට ශීල්ඩ් එක අල්ලන්න හැටි අමතක නැහැ හැමතිස්සෙම ඒක හා විලේජ්ද නෑනේ අතන ඉන්න ෂීප් ටික මට මරන්න හිතෙනවා ඒත් එක්ක මොකද මරන්න අපියා මේ තඩි මේ චෙරි බයෝම් එකක්ද දෙන්නේ මේ ලස්සන ඉන්න ඕන අපිට වටෙන් තමා කොල්ල යන්න වෙන්නේ. වටෙන් තමා යන්න වෙන්නේ මෙතන මේ නෑ. ඒක වටෙන්. අපි ඊට කලින් අපේ දෙවනි දවසත් ඉවර කරගෙන ඉමු. Good morning. හරි ලගිරි. අපේ දෙවනි දවසත් ඉවරයි. මෙතන මොනවද තියෙන්නේ? අතන මේ අයන් තියෙන අයන් ගන්න යන්න විදිහන්නේ මට තාම මේ ෂුවර් නෑ. තාම රෙඩිද කියලා කේවින් යන්න. කේවින් කොහොමද යනවා නම් යන්න ඕනේ. නිකන් තා අම්මට ගර්භය වෙන්නද පොද්ද. අලුතින් ආපු බයෝම් එකක් ලස්සනයි බයෝම් එක. ඊගොල්ලෝ මෙහාට යන්කෝ. මේ මං හොයපු විදිහම තැනක් හම්බුණා. වැඩේ කියන්නේ මෙතන ළඟම විලේජ් එකක් තිබ්බනම් සෙට්. මගේ කෙනෙක් බිල්ඩ් ටික කරන්න මෙතන මරු. මට මෙතන නිකන් උඩට යන්න හිතෙනවා. අපි උඩට ගිහිල්ලා බලමුද? මෙතන පම්කින් තියෙනවා. මට පම්කින් තියරිය හොයාගන්න ඕනේ. පම්කින් දැක්කොත් එතන ඉඳන් කොතනටද දන්නේ. එක්ක එතන ඉඳන් ළඟට නැත්තම් දුරට. ඉතින් ඉස්සරහට හරි පස්සට හරි යමු සීන් නැත්තම මේ තියරිය මොකක්ද දන්නේ. මම දැකලා දිනවා YouTubersලා කියනවා මෙහෙමයි අර එහෙමයි යොහම කියලා. වැඩේ කියන්නේ මේ
එක විදිහකට සෙට් වෙන්නේ නැහැ. දැන් මම මෙච්චරලා මේ එක්ස්ප්ලෝර් කරා. මට තාම මේ විලේජ් එක හොයාගන්න බැරි වුණා. මෙහෙමයි මට පුළුවන් සෙන්ස් මේ අර චන්ක් බේස් එක මොකද්ද මන්ද කියන වෙබ්සයිට් එකට දාලා බලාගන්න. එහෙම ඉතින් හරියන්නේ නැහැ. අපිම හොයන්න බෑ. මේක සර්වයිවල් එක. ඒ හින්දා ඉතින් මම පණ දාගෙන හොයනවා. අද එපිසෝඩ් එකෙන් මට ඔයගලන්ට එක ගේන්න පුළුවන් බීත්තන්නෙත් නෑ විලේජ් එකක් හොයන එක. මම ඉතින් මේ හොයන්නේ විලේජ් එකක් තාම හම්බුන්නේ නෑ. ඒ අර කන්දේ නේ ලොකුයිනේ. මෙහාට වෙන අඩි මේ මරුවයි මෙතන. ඔක්සනයි නේ. නයිස් එකට දිනනවා. වැඩි කියන්නේ මේ මෙතන විලේජ් එකක් නෑනේ. ඒකනේ ප්‍රශ්නේ. අපි නිකන් චංක් එක වැඩි කරගෙන බලමු ෆ්‍රෙන්ඩ්ස්. බලමු චංක් එක වැඩි කරගෙන විලේජ් එක තියගෙන. විලේජ් එක තියේ දන්නේ දෙමෙ මේ උඩකට නැගිහින් ගිහම මෙතන චංක් එක පේන්නේ. අර පැත්තෙත් මේ වගේම කන්දක් තියෙනවා. අතනක් තියෙනවා මේ පම්කින් ලග පාදක නම් විලේජ් එක පේන මානේ නෑ. පොඩ්ඩක් ඉන්න අර පැත්තවත් තියනද කියලා. අර පැත්තෙත් මේ මේවට ඇතුළත් වෙන අඩෝ ලස්සනයි. ඇත්තටම ලස්සනයි. රිකෝඩ් එක ලැග් වෙනවද දන්නෙත් නෑ. කොහෙන්ද? අඩෝ දේ දුන්නා. අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගමු. හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා අපි. විලේජ් එක පේන මානේ නෑ. උපරිම දාලා තියෙන්නේ මේක. මගේ වීඩියෝ එක ක්‍රෑෂ් වුණාද දන්නෙත් නෑ. අර හිත් පේන මානේ නෑනේ. තවත් යන අතදී නෑ තෘෂ්ණා බයම් නෑ. අතනත් නෑ. බලන්න එච්චර කැලේක නෑ කියන්නේ තාම විලේජ් එකක් හම්බුනේ. දෙන්දරනම් විලේජ් හම්බෙන නිකන් වගේ. නිකන් ප්ලේ කරද්දී හම්බෙනවා විලේජ් එකක්. විලේජ් එකක්. finally friends. අද අපි friends ඒ විලේජ් එකට යන්නේ. අද අපි මෙතනින් එපිසෝඩ් එක නවත්තනවා. ඔබගන්ට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න friends. අපි වීඩියෝ එකකින් සෙට් වෙමු. goodbye.